ගම්පහ දිස්ත්‍රික්කයටත් කොළඹ 1 සිට 15 ඇතුළු අවට නගර 50කටත් B Green එළවලු සහ පළතුරු බෙදා හැරීමේ සේවාව www.veg.bgreen.com වෙත පිවිසෙන්න 077335555. දැන් බලන්න මහ බැංකුව 2019 වාර්තාවේ ඒක 2020 අප්‍රේල් 23 අධිපති WD ලක්ෂ්මන් මහත්තයා අත්සන් කරලා තියෙනවා 2019 ණය වාරිකයේ ගෙවීම් හැර මුළු වියදම රුපියල් බිලියන 2915යි කියලා කියනවා. නමුත් ගිය සතියේ 2020 අයවැයේදී කියනවා මුළු වියදම රුපියල් බිලියන 3428ක්ලු. මේක කොහොමද වෙන්නේ? දෙයියනේ කොහොමද වෙන්නේ? එක්කෝ අධිපති ලක්ෂ්මන් මහත්තයා බොරු කියනවා. එහෙමත් නැත්නම් ලේකම් ජයසුන්දර මහත්තයා බොරු කියනවා. කවුද ඇත්ත කියන්නේ? කෝ රුපියල් බිලියන 513. කොහොමද ඒව නැති වුනේ? මොකද්ද විඥාව? 2020 ඔක්තෝබර් 2 වෙනිදා නිකුත් කරපු 2020 විසර්ජන පනතේ තියෙනවා ණය වාරික නැතුව මුළු වියදම රුපියල් බිලියන 3556යිලු. දැන් ගිය සතියේ අයවැයේදී ඉදිරිපත් කරපු 2019 මුළු වියදම 2854යිලු බිලියන. රුපියල් බිලියන 702ක් අඩු වෙලා. රුපියල් නෙමෙයි. ලක්ෂත් නෙමෙයි. මිලියනයක් නෙමෙයි. බිලියන 702ක්. බිලියනයක් කියන්නේ කෝටි 100ක්. එහෙම වෙන්න බෑ. ඒ කරලා තියෙන්නේ අර අයවැය පරතරය අඩු කරලා පෙන්නලා මිනිස්සුන්ට බොරුවක් ගොතන්න. විකරණය කරපු විදියට 2019 තිබුණේ අයවැය පරතරය 6.8යි. නමුත් මොවුන්ගේ ගණන් විද්‍යාවත් එක්ක 2019 අයවැය පරතරය 9.6යිලු. 141කින් වැඩි වුණාලු. කොහොමද එහෙම වෙන්නේ? www.headlinenews.lk බලමුවෙන් ඉදිරියෙන්